ජීවිතය කියන්නේ මොනතරම් අවිනිශ්චිත දෙයක්ද කියලා ආයෙමත් පාරක් හිතට දැනෙන සිදුවීමක් ඕපනායක ප්‍රදේශයෙන් වාර්තා වුණා. ඕපනායක පොජොන්නල ආසන්නයේ පිහිටි පාලම අසලදී සිදු වූ දරුණු යතුරුපැදි අනතුරකින් තරුණ ජීවිතයක් අකාලයේම අපෙන් සමුගෙන ගිහින්. අධික වේගයද එහෙමත් නැත්නම් මාර්ගයේ තත්ත්වයක්ද කියලා හරියටම කියන්න බැරි වුණත් ඔහු පැදවූ යතුරුපැදිය පාලම අසලින් පාරෙන් ඉවතට පැනලා පෙරලා ගිහින් තිබුණා. බරපතල තුවාල ලැබූ මේ තරුණයාව රෝහලට අරගෙන යන්න හැදුවත් දෛවය ඊට වඩා වේගවත් වෙලා. රෝහලට යන්නත් කලින්ම ඔහු මේ ලෝකේ දාලා ගිහින් ඉවරයි. මේ මරණයත් එක්කම වැඩියෙන්ම හිත රිදෙන්නේ ඔහු එනකම් මග බලාගෙන හිටපු ඒ ආදරය ගැන මතක් වෙද්දී. තමන්ගේ පණ වගේ ආදරය කරපු කොල්ලා ආයේ කවදාවත් එන්නේ නෑ කියලා දැනගත්තම ඒ කෙල්ල කොහොම මේ දුක දරාගන්නේ? ඇත්තටම ඇයි ලස්සන ආදර කතා මේ තරම් ඉක්මනට මේ තරම් කුරිරු විදියට ඉවර වෙන්නේ? මේ වියෝව දරාගන්න බැරුව ලත් වෙන ඔහුගේ පෙම්වතියටත් පවුලේ අයටත් මේ දුක දරාගන්න ශක්තිය ලැබේවා.